අපේ පන්තිය ගැන මං කියන්න. අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබ්බ බයෝ සෙක්ෂන් එකේ මෝඩ පන්තිය. පළවෙනි වාරෙම අපිට ස්පෙෂල් මීටින් එකක් ගත්තා ඔක්කොටම කලින්. ගොංකන් ටිකක් කරලා අපේ උන්ට ස්පෙෂල් මීටින් කියන්නේ සාමාන්‍ය පේරන්ට්ස් මීටින් තියෙනවනේ. එහෙම නැතුව විශේෂයෙන් වාරේ මැද අම්මලාට තාත්තලාට එන්න කියලා එච්චරට අවවාද දෙන්න උනා. ක්ලාස් ටීචර් මාරු කරා දෙපාරක්ද කොහෙද? ඒ කියන්නේ මේ මිනිස්සයාට බෑ කියලා මූ හරියන්නේ නැහැ කියලා මාරු කරලා සමහර ක්ලාස් ටීචර්ලා ඉල්ලාස් වෙනවා. බයෝ පන්ති 4යි තිබ්බෙත් සෙක්ෂන් එක. මේ කොල්ලන්ගේ ඉස්කෝලේ වල බයෝ පන්ති අඩුයි. රේස් 1 එකේ තමයි අපි හිටියේ. හද්ද කාලකන් ඉන්න පන්තියක් ඒක. ඒකට එන්නෙත් නැහැ වැඩි කවුරුත්. මේ ක්ලාස් ටීචර් පවා මාරු කරනවා සමහර උන් ඉල්ලා අස් වෙනවා. එච්චරට දරුණු ඛේදවාචකයක් එතන තිබ්බේ. අන්තිම වාරේ වෙනකන් මොකෙක්වත් හිතුවේ නෑ ඉස්කෝලේ හොඳම රිසල්ට් එක මම ගනී කියලා. සහ දෙවෙනි රිසල්ට් එක අර අපේ පන්ති මාත් එක්ක දැන් මම කිව්වා මම ඔයගොල්ලන්ට පළවෙනි දවසේ කිව්වා මම ඒ ලෙවල් පටන් ගත්තේ ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරනවා කියලා හිතාගෙන. බොරුවට කියන්න බලා හිතුවේ නෑ ඒකන් ඔය හිටිය අරගයි මේකයි කියලා. නෑ මට ඕන වුණා අයිලන්ඩ් ෆස්ට් වෙන්න මම වැඩ කරනවා කියලා කිව්ව මම පටන් ගත්තා. මට මුල් කාලේ උනත් ඇවරේජ් ළමයෙක් 6 2ක කරන ටික මට පැයෙන් කරන්න පුළුවන්. උපතින් ආපු හැකියාවක් නෙවෙයි ප්‍රගුණ කරන දෙයක්. වල ඕන හිකුට පුළුවන් ඕක කරගන්න. ඒක හැබැයි කාලයක් යන මාස දෙක තුනක් යන ඉතින් ඔය කාලේ ගියාට පස්සේ මට සාමාන්‍යයෙන් ඇවරේජ් ළමයෙක්ගේ පැය දෙකක කරන ටික මට පැයෙන් කරත හැකියි. ඒතර මගේ ඇවරේජ් එක පැය 8ක් වුණාට මම සාමාන්‍යයෙන් පැය 15ක විතර වැඩක් ඔය පැය 8ේ කරනවා. ඒතරම ඒ ලෙවල් කතන්දරේ ටයිම් එක නෙවෙයි. ඒ ටයිම් එක කොච්චර කාර්යක්ෂමද කියන එක. වෙලාවත් වැඩි නම් හොඳයි. වැඩි එෆිෂන්සි එකකින් වැඩි වෙලාවක් කරොත් වඩා හොඳයි. ඔයා කොච්චර ක්වොන්ටිටි එකක් වැඩ කරනවද කියන එක නෙවෙයි. ඔයා කරන වැඩේ කොච්චර ක්වොලිටිද කියන එක. ඒක හදාගන්න. අර මේ ලෙවල් කරනවා කියන්නේ මහා අමුතු මේ හිම එකක් නෙවෙයි. ඒක හරියට අර ගුවන් යානයක් ගුවන් ගත කරනවා වගේ වැඩක්. ගත්ත වෙලේම ෆුල් ඇක්සලරේට් කරලා බෑ. ඒක ටේක් ඔෆ් එක ගන්න ඕන වෙලාවක් තියෙනවා. මුලින්ම ටික වෙලාවකට එන්ජින් එක රත් කරන්න ස්ටාර්ට් එකේ තියලා එකක් ඒ පාත් එකේ ගිහිල්ලා එක තැනකදී ගැලපෙන්න ඒක ටේක් ඔෆ් එක ගන්න ඕනේ. එකපාර ඇක්සලරේට් කරන්න ඕනේ. එපා කරගන්න එපා. සමහරුන්ට මුලින් ඕනෝට වඩා වැඩ කරන්න ගිහිල්ලා ඒ ලෙවල් එපා වෙනවා අවුරුද්දක් විතර යන. ඊට පස්සේ ඌ ඊළඟ අවුරුද්දේ හරියට වැඩේ කරන්නේ නැහැ. ගානකට යන්න. ගානකට කියන්නේ වැඩ නොකරන්න නෙවෙයි. සතියේ වැඩ ටික ගානට මිම්මට ආ ඉවර කරන්න. මුල් කාලේ ඔක ලේසි. ඉතින් ලේසි තැන ඉඳන් පුරුදු වෙන්න. ටික වැඩ එකතු වෙනවා. එතකොට ටික ටික අමාරුයි. එහෙම නැතුව මේක මේ මැරීගෙන කරන්න ඕන එකක් නෙවෙයි කිසිසේත්ම.